අයිබෝන් බොහොම වාසනාවන්ත සුන්දර සුබ රාත්‍රියක් ඔබට. මෙතෙක් ලෝ පහළ වුණු ඕනෑම විෂයක ප්‍රාමාණික විද්වතෙක් කිසි කරදරයකින් තොරව ඔබ සහ මම ඉපදුණු මේ වාසනාවන්ත පුංචි රටෙන් හොයාගන්න පුළුවන්. ඒ ගැන අපේ හිතේ තියෙන ආඩම්බරයක්, ලෝකය ඇතුලේ ඒ ගැන කතා කරනකොට තියෙන අභිමානයක්, ලෝකේ විවිධ කලාපවල අපේ රට ගැන අපිට ගරු කරන්න තියෙන ප්‍රමුඛතම හේතු කිහිපය අතර අපේ රටේ විද්වතුන් සම්බන්ධව තියෙන සාධකයක් බොහොම ඉහළින් තියෙනවා. හදින් මහ පොළොවට පස්කිනා වෙලාවේ ඒ පස් සාම්පලේ පරීක්ෂා කළේ ශ්‍රී ලාංකිකයෙක් කියලා අදටත් අපි සිහිපත් කරන්නේ බොහොම ආඩම්බරෙන්. අජටාකාශ තරණේ අඟහරු ලෝකෙට ගිය පාත්ෆයින්ඩර් යානේ කැමරා කාචේ හැදුවේ ශ්‍රී ලාංකිකයෙක් කියලා අපි කතා කළේ බොහොම ආඩම්බරෙන්. මහ විද්වතුන් පිරිසක් මැද තනිවෙච්ච මිනිස්සුෙකුට දැනෙන හැඟීම මට හදී මේ රාත්‍රියේදී ඊටාම ඉහළින් සහ උපරිමෙන් දැනෙන මොහොතක්. අද අපි සූදානම් මේ රටේ විශේෂ කිහිපයක ප්‍රාමාණික විද්වතුන් සමග එකතුව රටේ පවතින වර්තමානයේ සහ අපි යන්න හදන ඉලක්කගත අනාගතය ගැන කතා කරන්න ඒ පිළිබඳ හොඳ සංවාදයකට අපි සූදානම්. සාමාන්‍යයෙන් රටක සමාජය කැමතිනම් කෙනෙකුට මෙන්න මේ විදිහට කොටස් තුනකට කඩා ගන්න පුළුවන්. ඒ නායකයෝ සහ පාලකයෝ අංක 1, දෙවනුව බුද්ධිමතුන්, තුන්වෙනිය සාමාන්‍ය ජනතාව. අද අපි නතර වන්නේ මේ මැද ස්තරය තුල රටේ බුද්ධිමත් ප්‍රජාව සමග අද ඇතුළාන්තයේදී අපි කතා කරන්න සූදානම්. ඒ පිළිබඳ වන මාතෘකා කිහිපයකට අද මේ සංවාදයේ අවධානය රැගෙන යන්න අපි සූදානමින් ඉන්නවා. අද අපේ ආරාධිත පිරිවර හඳුනා ගන්න සූදානම්. මගේ වම් පසට පළමු අවධානය අපි ආරාධනා කළා මහාචාර්ය ශාන්ත හෙන්නායක මැතිතුමන්ට. අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන පිළිබඳ භූදේශපාලන විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක්, දේශපාලනීය විද්‍යාව පිළිබඳව ප්‍රවීණෙක් විදිහට එතුමන් ප්‍රකටයි. ඒ වගේම අපි ආරාධනා කළා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ගණිතය සහ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නෙම්සිරි ජයතිලක මැතිතුමන්ට. ඔබ මේ දකින්නේ එතුමන්ව. අපි මීට පෙර අවස්ථා කිහිපයකදී මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම අපි ආරාධනා කළා මහාචාර්ය චන්දන උඩවත්ත මැතිතුමන්ට. එතුමන් සබරගමු විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන්නේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් සහ ඒ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක්. ඒ වගේම අපේ කීර්තිමත් නීති විශාරදයෙකුට අපි ආරාධනා කළා ආචාර්ය රාජරත්න මැතිතුමන්ට. එතුමන් නීති විෂය පිළිබඳව ප්‍රවීණෙක්. අපිට එතුමන් සමග හොඳ සංවාදයකට යන්න පුළුවන්. බොහොම ආදරෙන් ඔබතුමන්වත් පිළිගන්නවා. මගේ දකුණු පස ආචාර්ය චන්ද්‍ර ඇඹුල්දෙණිය මැතිතුමන්. අපි රට සම්බන්ධ කාරණා බොහෝ විට එතුමන් එක්ක කතා කරලා තියෙනවා. ඔබතුමන්වත් අපි ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා ජපුර සරසවියේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමන්ට. අපි ඔබතුමන්වත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඉංජිනේරු අනුර විජේපාල මැතිතුමන්. එතුමන් සබරගමු විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන්නේ. අපි බොහොම ආදරෙන් ඔබතුමන්වත් පිළිගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය නියෝජනය කරමින් මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මැතිතුමන් අද අපේ ආරාධනාව ලැබිනවා. ඔබ මේ දකින්න එතුමන්. ඔබතුමන්ලා සියලු දෙනා බොහොම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම එනවා මහාචාර්ය චන්ද්‍ර ඇඹුල්දෙණිය මැතිතුමන් ළඟට. ඔබතුමාලාගෙන් කතාව පටන් ගන්න. බොහොම සරල තැනකින් අපි පටන් ගමු. පුරවැසියෙක් විදිහට මේ රට අද තියෙන තැන ගැන ඔබතුමාගේ හැඟීම මොකක්ද ආචාර්යතුමා? ඇත්තම රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් මට. ආඩම්බරකම කියන එක තමයි මේ වචනය. ඇත්තටම මට කාලයක් තිබ්බා මම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිටියා ආයතන ප්‍රධානියෙක් වෙලා, ඒ වගේම සභාපතිවරයෙක් වෙලා, ඒ වගේම වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති වෙලා හිටියා. ඊටාම දුෂ්කර කාලයක් තිබ්බා අපේ රටේ. දැන් ඒ කාලේ මට දකින්න ලැබිච්ච ලොකුම දුර්ලභම තමයි අපිට ගනුදෙනු සඳහා පිටරටින් පැමිණෙන ආයෝජකයන්. අපිට මොකද මගේ අරමුණ වෙලා තියෙන රටට ආයෝජකයන් නැද ගැනීම මේ කාලේ. ඉතින් ඒ කාලේ අපිට තිබ්බ ලොකුම දුෂ්කරතාවය තමයි මේ රට අපි කොහොමද ලෝකෙට ඉදිරිපත් කරන්නේ කියන එක. ඉතින් ඒ කාලේ අපි තාමත්ම සමහර අවස්ථාවලදී අපි හංගගෙන තමයි කටයුතු කරේ. ඒ කාලේ කිව්වේ දිනවකවානු විදිහට කොයි කාලෙද? දිනවකවානු ගත්තොත් මට කියන්න පුළුවන් ඇත්තටම 1992 ඉඳලා මම 92 තමයි ලංකාවට ආවේ. 92 ඉඳලා අද වෙන අපේ යුද්ධය අවසන් වෙනකල් තිබ්බ තත්ත්වය ඇත්තටම මේ වගේ තත්ත්වයක් තිබ්බේ. නමුත් අපේ යුද්ධය අවසන් වෙලා අද වෙනකොට මේ කෙටි කාලය තුල අපේ රට වෙනස් වෙලා තියෙන ශීඝ්‍රතාවයත් ශීඝ්‍ර ගමනත්
ඇත්තටම රට දැන් අපි ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරයක් ගැන මම ඉතාමත්ම ආඩම්බර වෙනවා. මොකද මට මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ජාත්‍යන්තර පිරිස් කියන දේ තමයි විශේෂයෙන්ම පුදුම රටක් ඔයගොල්ලන්ගේ රට පුදුම මිනිස්සු ජාතියක් කියන එක. ඒ කියන්නේ කොහොමද මෙච්චර ඉක්මනට මේ රට මේ තත්ත්වයට ගෙනාවේ කියන එක. ඉතින් ඒක ගැන ඇත්තටම මට ආඩම්බර වෙන්න පුළුවන්. මට එකෙන් එක අරගෙන කරුණු පෙන්වන්න පුළුවන්. නමුත් අහපු ප්‍රශ්නයේ හැටියට සාමාන්‍යයෙන් කියනවා නම් අද රට තියෙන තත්ත්වය ගැන මට ආඩම්බර වෙන්න පුළුවන්. රට ඒ වගේම මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් ඇත්තටම ලංකාව ගැන ඉතාමත්ම ඉහළ හැඟීමකින් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. නොයෙකුත් අවස්ථාවලදී අපිට බාධක වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අපේ ආර්ථිකයත් අපේ සමාජයත් ඒ වගේම අපේ රටත් ගමන් කරන මාර්ගය ගැන මට ඉතාමත්ම සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි පුරවැසියෙක් විදියට ඔබතුමාගේ හැඟීම. ගරු මහාචාර්යතුමනි, අපි ලෝකයේ ඇතුලේ රටක් විදියට යම් යම් අභියෝග වලට මුහුණ දෙන්නට පටන් ගත්තා. අදත් ඒ සම්බන්ධ එක කාරණාවක් අපි අත්විඳ දවසක් බවට පත් වුණා. ඒ ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුල අපි මුහුණ දුන්න කාරණා පිළිබඳව කතා කළා. ලෝකයේ ඇතුලේ දේශපාලනික වශයෙන් මොනවද අපි මුහුණ දෙමින් ඉන්න අභියෝග ඔබ තේරුම් ගන්න විදියට? මෙහෙමයි. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝක රාජ්‍ය ප්‍රජාව තුළ කුඩා රාජ්‍යයක්. එතකොට ඒ කුඩා රාජ්‍යයක් කටයුතු කරන ආකාරය බලපුවාම ලෝකයේ තියෙන ප්‍රබල රාජ්‍යයන් වල ඊළඟට මට්ටමේ තියෙන ওই ප්‍රාදේශීය බලවතුන් කියන අයගේ බලපෑම් වලට නිරන්තරයෙන්ම යටපත් වෙනවා. නිරන්තරයෙන්ම මුහුණ දෙන්න වෙනවා. ඒක ලෝකේ කොයි කුඩා රාජ්‍යයකටත් පොදුයි. නමුත් පහුගිය අවුරුදු 3-4 කාලේ ගත්තාම විශේෂයෙන්ම LTT පූර්ණ වශයෙන් ලංකාවෙන් පරාජය කරාට පස්සේ ශ්‍රී ලංකාව LTT නිදහස ලබා ගත්තට පස්සේ මේ දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ජාත්‍යන්තර මට්ටමේ ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියා එක එක රාජ්‍යයන් වලත් ජාත්‍යන්තර ආයතන ඔස්සේ. දැන් එහි එක ප්‍රතිඵලයක් තමයි මේ ජිනීවා වල මානව හිමිකම් කොමිසමේදී අපිට විරුද්ධව අවස්ථා 3කදීම මේ සම්මුති පාස් කරගත්තේ. දැන් ඒ දිහා බලනකොට අපිට පේනවා, හරියට ගැඹුරට බලනකොට පේනවා මේ එකක්වත් ඇත්තටම නම් ඒකේ සඳහන් වෙලා තියෙන ආකාරයට මේ ලංකාවේ යුද්ධයේ අවසාන කාලේ තිබිච්ච මානව හිමිකම් වලට සම්බන්ධ කාරණයක්ම නොවන බව. ඒකේ ගැඹුර බලපුවම අපට පේනවා මේක පිටිපස්සේ තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ තියෙන බහුදේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට බල කිරීමට දරන උත්සාහයක්. ඒක මේ මානව හිමිකම් කියන එක ඒ සඳහා පාවිච්චි කරන ආයුධයක් පමණක් බව. මොකද ඇත්තටම නම් ලංකාවේ අභ්‍යන්තරයේ දිහා බලනකොට ඒ යුද්ධයේ අවසාන කාලේ දිහා බලනකොට අපි දන්නවා ඒකෙන් සිද්ධ වුණේ ත්‍රස්තවාදයට හසු වී සිටි විශාල ජනසංඛ්‍යාවක් සහ රටක් ඒකෙන් බේර ගැනීම. ඒ නිසා එතන මානව හිමිකම් අහිමි කිරීමකට වැඩිය මානව හිමිකම් හිමි කර දීමක් වෙලා තියෙන්නේ. නමුත් අර දෙමළ ඩයස්පෝරාව විසින් මේක ජාත්‍යන්තරකරණය කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව වූ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට නොහැකි වීමත් තුල සහ ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුණත් ලෝකේ බොහොම ස්වාධීනව කටයුතු කිරීම කියන කාරණයට ඒක බටහිර ලෝකයේ විශේෂයෙන්ම ඒකට අකමැති වීම නිසා ඒක වෙනස් කිරීමට දරන උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. නමුත් මෙතන වැදගත් කාරණේ තමයි ඔබ අහපු පළවෙනි ප්‍රශ්නෙට උත්තර ජාත්‍යන්තර මට්ටමින් දුන්නොත් ලංකාවේ පුරවැසියෙක් විදිහට ලෝකෙත් අපිට බොහොම ආඩම්බර වෙන්න පුළුවන්. දැන් මේ අද වෙච්ච සිදුවීම ගත්තොතින් අපිට එරෙහිව හිටියේ ලෝකයේ ප්‍රබලම ඇමරිකාවයි ප්‍රබල යුරෝපීය රටවල් ටික. නමුත් ඒගොල්ලෝ දරූ මේ සියලු උත්සාහයෙන් ඒගොල්ලන්ට හම්බුනේ ඡන්ද 23යි. අපිට පක්ෂව ඡන්ද 12ක් තිබුණා. ඡන්දේ නොදී හිටියා 12ක්. ඒ දෙක එකතු කරපුවාම එතන ඡන්ද 24ක් තියෙනවා. මේ වගේ ලෝකේ ප්‍රබල රාජ්‍යයන් ටිකටවත් එකතු වෙලා අවසානයේදී ඒක පාස් කරගත්තු බව හැබෑව. නමුත් කම්ප්‍රිහෙන්සිව්ලි ඒක මේ ලෝකේ ප්‍රබල විදිහට ඒගොල්ලන්ගේ පැත්තට ගෙනියන්න බැරි වුණා. අනිත් වැදගත්ම දේ තමයි
මේ සැරේ ඡන්දෙ දීමේදී අපට පෙනී ගියා ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුණත් ඉන්දියාව අපට ආසන්නයේ තියෙන ප්‍රබල බලවතෙක් වුණත් ඉන්දියාවත් තේරුම් අරන් තියෙනවා බොහොම නිවැරදිව ලංකාව සමග කටයුතු කරනකොට හැලහැප්පිලා කටයුතු කරනවට වැඩිය බොහොම ලංකාවත් එක්ක එකතු වෙලා කටයුතු කිරීම හොඳයි කියන එක. ඒ කියන්නේ ලංකාවේ තියෙන වටිනාකම ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා. ඒ නිසා තමයි අවසාන අවස්ථාවේදී ඉන්දියාව තීරණය කරලා තියෙන්නේ මේ ඡන්දෙ දීමෙන් වැළකී ඉන්න ඕනයි කියලා ඉවරලා. ඉන්දියාවට තියෙන ආවේනික හේතු නිසා ඒගොල්ලෝ ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් ඡන්දෙ දීමෙන් වැළකී සිටීමත් එක්තරා විදියකින් පක්ෂව ඡන්ද නොදීම. ඉතින් ඒ නිසා ඔය කාරණා ටික දිහා බලනකොට අපිට ඇත්තටම නම් ලංකාව කුඩා රාජ්‍යයක් වශයෙන් ස්මෝල් ස්ටේට් එකක් විදිහට ලෝකයට අපිට කියන්නේ මොඩල් ආකෘති කුඩා රාජ්‍යයක් විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපිට ඒ නිසා පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් එක්කත් ලෝකයේ ප්‍රබල ජාත්‍යන්තර ආයතන ප්‍රබල රාජ්‍යයන්ගේ මැදිහත් වීම තුලින් ජාත්‍යන්තර ආයතන විසින් ගෙන එන බලයට බොහොම සාර්ථකව සමුණ දෙන්න. මෙතන මේ ඡන්ද වැඩි ප්‍රමාණයක් අනිත් පැත්තට ලැබෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. හරි. මේ අද ජිනීවා මානවිකයන් සැසිවාරයේ අවසන් ඡන්ද විමසීමේ ඡන්දේ අපිට පක්ෂව ප්‍රකාශ කළ විදිය සහ ඡන්දේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි විදිය මම ඔබට කියන්නම්. අපි එක්ක අපිට ඡන්දේ දුන්න ඇල්ජීරියාව, කොන්ගෝ රාජ්‍ය, කෙන්යාව, කියුබාව, වෙනිසුලාව, චීනය, මාලදිවයින, පාකිස්තානය, සෞදි අරාබිය සුවිශේෂයි. ඔවුන් බටහිර බලවතුන් සමග දේශපාලනික සහ ආර්ථික වශයෙන් ලොකු සම්බන්ධකම් තියෙන රාජ්‍යයක්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වියට්නාමය සහ රුසියාව ලෝකයේ මේ මොහොත වන විට ලෝක දේශපාලනයේ බලතුලනේ තීරණය කරමින් ඉන්න රාජ්‍ය විදියට රුසියාව අපිත් එක්ක හිටියා. ඡන්දෙ දීමෙන් වැළකුණු රටවල් කිහිපය අපි හඳුනාගත්තොත් බර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ගැබොන්, මොරොක්කෝව, නැම්බියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ජපානය, කසකස්තානය, කුවේට්, පිලිපීනය සහ ඉන්දුනීසියාව. එතකොට මෙන්න මේ රටවල් ටිකත් ඇමරිකාවට බැරි වුණා Tamanගේ පැත්තට ගන්න. ආචාර්ය නෙම්සරි ජයතිලක මැතිතුමනි, අපි දැක්ක ඇමරිකාව මහා සටනක් ක්‍රියාත්මක කරනවා. ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මේ සටනේ හිටියා. ඇමරිකන් නිත්‍ය නියෝජිත සමන්තා පව මේ වෙනුවෙන් මහන්සි වුණා. ඩේවිඩ් කැමරන් අගමැතිවරයා බ්‍රිතාන්‍ය වෙනුවෙන් මහන්සි වුණා. ඒ මහන්සි වෙලත් ඔවුන්ට රටවල් ගණනාවක් මහා බලවතුන් විදිහට දිනා ගන්න බැරි වුණා. ඒ අර්ථයෙන් බැලුවොත් මේ ඡන්ද ප්‍රතිඵලයේ ඔබට පේන ලෝක දේශපාලන අර්ථය මොකක්ද? මේක සෑහෙන ලොකු ජයග්‍රහණයක්. හැබැයි මෙතන අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. මේ අපි තේරුම් ගන්න ඕනේ මේ බටහිර රටවල්, විශේෂයෙන්ම එංගලන්තය, ඇමරිකාව ප්‍රමුඛ මේ බටහිර රටවල් අපි මොනවා කළත් අපිට සනසිල්ලේ ඉන්න දෙන්නේ නැති බව. ඒ කියන්නේ අපි දන්නවා අපිව යටත් කරගෙන අවුරුදු 500කට තරම් කාලයක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් පාලනය මෙහි තිබුණා. එතෙන්දී අපේ රට සම්පූර්ණයෙන්ම කෙසේ වෙතත් රට කොල්ල කෑවා. රටේ තිබිච්ච අපේ තිබුණා වූ අර දරණීය ජීවන රටාව සම්පූර්ණයෙන්ම අවුල් කරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි, මේ රටෙන් ඒගොල්ලෝ යනකොට ප්‍රශ්න ඇති කරලා ගියේ. විශේෂයෙන්ම දැන් මේ දෙමළ ප්‍රශ්නය, මේ පහුගිය අවුරුදු 30ක් තිස්සේ අපි දුක් විඳ ප්‍රශ්නය, මේ ප්‍රශ්නය ඇති කළේ අපි හොඳටම තේරුම් ගන්න බ්‍රිතාන්‍යෝ කියන එක. මේ බ්‍රිතාන්‍යෝ යන තැන්වල කළේ අපේ විතරක් නෙමෙයි, ලෝකේ කොහෙ ගියත් බ්‍රිතාන්‍යෝ කළේ සහ යුරෝපීය ජාතීන් කළේ ඒ රටවල් වල අර්බුද මවලා ගිය එක. අප්‍රිකන් කලාපයේම හොඳ උදාහරණයක්. අද දැවෙන නයිජීරියාව හොඳ උදාහරණයක්. ඉතින් අපිට ඒ ඉතිහාස වලට යන්න පුළුවන්. මෙතන වෙලා නැහැ ඒවට යන්න. ඒ නිසා අපි ඇත්තටම කරන ලොකු වැරදක් තමයි මේ අපි ප්‍රධාන පක්ෂ විශේෂයෙන්ම දේශපාලන තලයේදී කුලල් කා ගන්නවා අපි මේවා කරගෙන. උදාහරණයක් වශයෙන් කකට්ටියක් කියනවා මේක බණ්ඩාරනායක චරණායම කිවිසුම ක්‍රියාත්මක කළ නිසා වෙච්ච දෙයක්. තව කට්ටියක් කියනවා නෑ මේක ඩඩ්ඩි චරණායකම කිවිසුම ක්‍රියාත්මක කළ නිසා වෙච්ච දෙයක්. තව වෙලාවක කියනවා මේක මේ රාජ්‍ය භාෂාව සිංහල කිරීම නිසා වෙච්ච දෙයක්. මේ සියල්ලේ මහා ප්‍රලාප. තව වෙලාවක කියනවා හුඟක්ම මේ ලොකුවට ගෙන ගිය දෙයක් තමයි මේ දෙමළ මේ ජාතිවාදීන් කණ්ඩායම් මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේදී ප්‍රමිතිකරණය හඳුන්වා දීම මේක සම්පූර්ණ බොරුවක්. මේ ප්‍රමිතිකරණය කියන එක මේක මේ සංඛ්‍යාන මූලධර්ම වලට අනුව කරපු දෙයක්. මේකෙන් වාසිය ලැබුණේ සිංහල ඇත්තටම මේකෙන් අවාසි වුණා තමයි නගරවල ඉන්න ශිෂ්‍යයින්ට. නමුත් ගම්බදව ඉන්න දුෂ්කර
අධ්‍යාපන පහසුකම් අඩු පාසල් වල ඉන්න සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා දරුවන්ට මේකෙන් ලොකු සහනයක් ලැබුණා. මේ ක්‍රමය නිසා මම දන්නවා අපි දන්නවා විශ්වවිද්‍යාල අපිත් එක්ක හිටියා. මුස්ලිම් දෙමළ ශිෂ්‍යෝ ඈත ගම්මාන වල ප්‍රධාන පාසල් වල නව ආපු ශිෂ්‍යෝ. ඒ වගේ නේ ඒගොල්ලෝ කියන්නේ නෑ. ඒ වගේම කොළඹ මේ නගර ආශ්‍රිතව ඉන්න සිංහල පාසල් වල ඉන්න හොඳ ඉහළ ලකුණු තියෙන සිංහල ශිෂ්‍යයන්ට ඒක අවස්ථාව අහිමි වෙලා ගියා. ඒක මේ දෙමළ ශිෂ්‍යෝ කීප දෙනෙකුට වෙච්ච විතරක් යහදා නෙමෙයි. ඒක සම්පූර්ණ වැරදි විදියට හොවා දක්වන දෙයක් කියලා. අන්න ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නවල මුලටම ඉන්නේ ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍ය. ඊට පස්සේ පසුව බලවතා වෙච්ච ඇමරිකාව. දැන් අද වෙනකොට මේගොල්ලෝ මේ එක එක සංකල්ප හදනවා. මානව හිමිකම් කියලා හදනවා. තව එකක් හැදුවා පහුගිය කාලේ R2P කියලා right to protect. කියන්නේ ජාතියන් අවශ්‍ය නම් ඒගොල්ලන් බලවතුන් රටවලට පුළුවන් ගිහිල්ලා මේ රට ජාතිය ආරක්ෂා කරගන්න කියලා මැදිහත් වෙන්න. ඔය ඉරාකයේ එහෙම පටන් වලට මැදිහත් උනේ ඒවනි දේවල්. ලිබියාවට එනකන් ආවේ ඒවා කිය. ඊට පස්සේ ඔය මාධ්‍ය නිදහස. මොකද්ද දින මාධ්‍ය නිදහස? අද බටහිර මාධ්‍ය සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ බටහිර රටවලට ඕන විදිහට. ඒතර මේක නිසා අපි මේ තේරුම් ගන්න ඕනේ මේගොල්ලෝ මේ සංකල්ප නිර්මාණය කරමින් මේ කරන්නේ මේ මේගොල්ලන්ගේ ආධිපත්‍ය ලෝපුරා පැතරවීමයි. අර ඉස්සර ඍජුව කරපු දේ අද වක්‍රව කරනවා. හැබැයි දැන් ආයෙ වක්‍රවන දැන් ආයෙ කෙලින්ම කරනවා. දැන් මේ අද මේ මෑත රටවල් වල ලිබියාව, සිරියාව වෙන රටවල් වල ඍජුවමනේ කරන්නේ. යුක්‍රේනය. ඒ නිසා අපි මේක හොඳටම තේරුම් ගත යුතු දේ තමයි මේ රට මේගොල්ලන් අපි ස්තම්භයකටවත් විශ්වාස කරන්න ඕනේ නැහැ. අපි මත දෙපයින් නැගී සිටින්න ඕනේ. අපේ මානව සම්පත ගැන, අපේ තියෙන සම්පත් ගැන අපි වැඩි විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේම අපේ නියම මිතුරන් හඳුනා ගන්න ඕනේ. ඒ අය සමග වඩා සම්බන්ධතා පුරුදු කරගන්න. අද මේ ඡන්ද ප්‍රතිඵලය හරියටම ඔබ ගණිතය පිළිබඳව ඔබතුමාගේ විෂයත් ඇත්තටම මේ ඡන්ද ප්‍රතිඵලය හොඳටම විග්‍රහ කරලා බැලුවොත් අපි දිනුම් කියන තැනද ඔබතුමායිනේ. ඒක එහෙම කියන එක ගණිතානුකූලව එහෙම කියන එක හරි නෑනේ. නෑ ඕනනම් එකතු කරගන්න පුළුවන් 12 12 20 අපිට ඒක විවරණය කරන්න පුළුවන් මේ විදිහට. ඒක වරදක් නෑ. නමුත් අපි මේක අපි සංදර්භයේ තුල ගත්තොත් එහෙම මේක ජයග්‍රහණයක් තමයි. මොකද ඇමරිකාවට බැරුව ගියා. ඔය සෑහෙන ඒගොල්ලොත් එක්ක බොහොම කිට්ටුවෙන් සම්බන්ධතාවයෙන් රටවල් කීපයක් ඍජුවම ඒගොල්ලන්ට ඍජුව සංදේ ලබා දෙන විදිහට නම් ගන්න. හොඳයි අපි ආචාර්ය නෙම්සිරි ජයතිලක මැතිතුමා සමග කතා කළේ. මම එනවා මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමන් ළඟට. බලවතුන් මේ පුංචි රටවල් වල නැතිනම් ඔවුන්ට අයිති නැති තැන්වල සම්පත් සූරා කෑම තාම ඉවර කරලා නැද්ද? ලෝකේ යම් කාලයක සංකල්පීය වශයෙන් එවැනි තැනක තිබුණා. දැන් ඔය 1770 ජාතින්ගේ ධනෙ පොත ලියනකොට පළ කළ සංකල්පය ඒකනේ කොහෙන් හරි සම්පත් ගෙනල්ලා අපේ නිෂ්පාදනයේ ඉහළ දමා ගමු කියලා. අපි හිතුවා මේක 940න් පස්සේ විතර ඉවර වුණායි කියලා. තාමත් මේක ඒ විදිහට ක්‍රියාත්මකද? සංජීව පසුගිය කාලේ ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වෙච්ච ආර්ථික දිහා බලද්දී පැහැදිලිව පේන එක ලක්ෂණයක් තියෙනවා. රටවල් දියුණු කරන්න නම් ස්ථාවර දේශපාලනයක් ඒ රටවල් වල තියෙන්න ඕනි කියලා. දේශපාලන ස්ථාවරභාවයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සිංගප්පූරුව ලී කුවන් යූ අගමැතිතුමාගේ කාලේ සිංගප්පූරුවේ දේශපාලනය බොහොම ස්ථාවරව තිබුණා. ආණ්ඩු අවුරුදු 5න් 5ට වෙනස් වෙන්න පටන් ගන්නකොට ඒ රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා. මේක ව්‍යවසායකින්ගේ පැත්තෙන් ගත්තට පස්සේ ඔවුන්ට ආර්ථික සංවර්ධනයේ තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න ඔවුන්ට විශාල අපැහැදිලිකමක් අනාගතය පිළිබඳව ඇති වෙනවා. බදු ක්‍රමය වෙනස් වෙනවා, පීඨාධාර ක්‍රම වෙනස් වෙනවා, ප්‍රතිපත්ති වෙනස් වෙනවා මේ වගේ විදිහට. ඊට පස්සේ මැලේසියාව ගන්නකෝ. මහතීර් මොහමඩ් මහත්මයාගේ කාලේ හොඳ දේශපාලන ස්ථාවරභාවයක් තිබුණා. චීනය ගන්නකෝ. දැඩි දේශපාලන ස්ථාවරභාවයක් තියෙනවා. මේ රටවල් තමයි අර අවුරුදු 100 ගණන් රටවල් පාගගෙන ඒවායේ තියෙන දේවල් සූරාකාගෙන දියුණු වෙච්ච යුරෝපයට පාපහරක් එල්ල කරා මේ අවුරුදු 10ක් 15කින් මේ රටවල් සොයශක්තියෙන් නැගී සිටියා. එතකොට සංජීව තේරෙන්නේ නැද්ද අපේ රට තුලත් සාධාරණ ස්ථාවර දේශපාලනයක් ගොඩ නැගෙනවා. ඒක ගොඩ නැගිලා තියෙනවා.
එතකොට මේ ගොඩනැගීම තියෙන්නේ ජනතාව පිළිගත් ආණ්ඩුවක් සමග ජනතාව පිළිගත් නායකයෙක් සමග. ඒ කියන්නේ දේශපාලන නායකත්වයක් එක්ක තමයි දේශපාලන ස්ථාවරභාවයක් ඇති වෙන්නේ. දේශපාලන ස්ථාවරභාවය තුල තමයි ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් අඩිතාලම යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ දේශපාලන ස්ථාවරභාවයත් එක්ක ශීඝ්‍ර ආර්ථික දියුණුවකට පියනගන ශ්‍රී ලංකාව තනි වෙලා නෑ සංජීව. ලෝකේ ප්‍රබල රටවල් අපේ රට සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. උදාහරණයක් හැටියට රුසියාව සහ චීනය. මේ ගොඩනැගෙන්නේ ස්ථාවර කලාපයක්. මේ ගොඩනැගෙන්නේ සංවර්ධනයේ අතින් ගත්තාම අර ආසියාවේ ප්‍රබලම කණ්ඩායමක් මේ ගොඩනැගෙන්නේ. අන්න මේ කණ්ඩායමේ ගොඩේම යුරෝපය සහ ඇමරිකාව අකමැතියි. අපි මේ මානව හිමිකම් කියන්නේ මේක නිකන් මේ ව්‍යාපාරයක් වගේ. මේක නිකන් බිස්නස් එකක් වගේ වැඩක්. එහෙම නැත්නම් මේක කර්මාන්තයක් වගේ වැඩක්. වෙනත් විදිහකට කියනොත් මේක ආයුධයක් වගේ දෙයක්. එතකොට මේ ආයුධය භාවිතා කරනවා කිසිම ලැජ්ජාවක් නැතුව මේ පිබිදෙන ආසියාව මේ දැවැන්ත අර දම්වැල් කඩාගෙන ඒ නැකිටින ඒ ආසියාවේ මේ ප්‍රබලත්වය අයින් කරන්න. එතකොට මේ ප්‍රබලත්වය අයින් කරන්න තියෙන ප්‍රධානම බලාපොරොත්තුව තමයි ලංකාව දේශපාලනික වශයෙන් අස්ථාවර කරන්න. ලංකාව දේශපාලනික වශයෙන් අස්ථාවර කරන්න නම් ලංකාවේ දේශපාලන නායකත්වය ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න යුරෝපයට සහ ඇමරිකාවට අවශ්‍යයි. ඇයි මේ ප්‍රබලත්වයේ ගොඩනැගිලා ආසියාවේ මේ ශක්තිමත් කලාප ගොඩනැගිලා මේවා අත්වැල් බැඳගෙන මේ ඉදිරියට එන එක යුරෝපයට අකමැත්තක් තියෙනවා. ඉතින් සංජීව සාමාන්‍ය මිනිස්සු තමයි මේව රැකගන්නේ. දේශපාලන නායකත්වය මේ ස්ථාවරත්වයේ ගොඩනැගෙන්නේ සාමාන්‍ය මිනිස්සු අතරේ. ඒ නිසා සංජීව මේක විශ්ලේෂණාත්මකව මේ විදිහට බලද්දී අපි ජිනීවා නුවර මම හිතන්නේ අපි අද දින්න කියලා. අපි අද දින්න. ඉන්දියාවත් අවසානයේදී තේරුම් ගත්තා ලංකාවත් එක්ක උරින්නුර ගැටි මේ යන යාමෙන් අර ආසියාවේ ඉදිවෙන ප්‍රබල කණ්ඩායමේ සමාජිකත්වය ඉන්දියාවට නැති වෙනවා. සහ ඉන්දියාව මේ තීරණය ගන්නා තැනත් අපි විග්‍රහ කරගත යුතුයි. ඕන් තව මයි මාසේ මැද විතරනකොට මහ ඡන්දයට යනවා. ඕන්ගේ ඡන්දේ දිනන්නේ කවුද කියන සාධකය අතිශය සංවේදී තමිල්නාඩුවේ දේශපාලන බලයත් එක්ක. එහෙම තැනක ඉඳලා මීට පෙර අවස්ථා දෙකකදී අපිට විරුද්ධව ඡන්දෙත් දීලා ඉඳලා මේ පාර ඉන්දියාව මැද තැනකට එනවා. ඇමරිකාවට පක්ෂ නොවී සිටින තැනකට එනවා. ඒ ඇතුළෙත් අපිට කතා කරන්න දෙයක් තියෙනව නේද මාචාර්යතුමා? ඔව් තියෙනවා. ඇත්ත වශයෙන්ම මීට අවුරුදු 4කට උඩදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 10% ඉක්මවා ගියා. ඒ අවුරුද්දෙම චීනයේ ආර්ථික වර්ධන වේගය 10% ඉක්මවා ගියා. ඒවා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙච්ච නැති දේවල්. මොකද දුප්පත් අධිකම ජනගහනයක් තියෙන ලෝකේ දියුණු වෙන රටවල් 10% ආර්ථික වර්ධන වේගයකට ආවා. නමුත් ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන අස්ථාවරභාවය නිසා ඉන්දියාවට පුළුවන්කමක් තිබුණේ නැහැ ඒක රැකගන්න. අභ්‍යන්තරික වශයෙන් ඔවුන්ට තිබිච්ච ප්‍රධාන ගැටලුත් එක්ක. ඒ නිසා මේක 7.9ට වුණා. මේක 4.5ට ආවා. දැන් 4.5නුත් පල්ලෙහාට ඉන්දියාව ඇවිල්ලා. ඒ කියන්නේ ඉන්දියාවේ ආර්ථිකය සියලුම කර්මාන්ත සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වුණා නම් ඒත් ඔය 4.2ක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ දේශපාලන අස්ථාවරභාවයට ප්‍රබලතම හේතුව වුණේ මේ ලංකාවත් සම්බන්ධ වෙච්ච
මේ ගැටලුව එක්ක පැමිණීම නිසා. මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමත් සඳහන් කළේ අද ඇත්තටම මේ ඡන්ද ප්‍රතිඵලය විග්‍රහ කළ බැලුවොත් අපි දිනුම් කියලා ඔබ විශ්වාස කරනවා කියලා මම ඔබට කිව්වා. අපිත් එක්ක පක්ෂව අපිට රටවල් 12ක් ඡන්දය දුන්නා. රටවල් 12ක් නිහඬව හිටියා. 12 එකතු කළා 24යි. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු බල සම්පන්න රාජ්‍යයන් 5ක් එකට එකතු වෙලා ලෝකේ පුරාම මේ රටවල් 47ම දිනා ගන්න ඕන උත්සාහ කරමින් හිටියේ. නමුත් ඔවුන්ට රටවල් 23යි දිනා ගන්න පුළුවන් වුණේ. එතන හිටියේ බ්‍රිතාන්‍ය, ඇමරිකාව, බෙනින්, බොට්ස්වානා, අයිවරි කෝස්ට්, සියරා ලියෝන්, ආජන්ටිනා, බ්‍රසීල්, චිලි, කොස්ටාරිකා, මෙක්සිකෝ, පේරු, කොරියාව, ඕස්ට්‍රියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලි, චෙච්, ඒ වගේම එස්ටෝනියා, මොන්ටිගෝ, රුමේනියාව සහ මෙසිඩෝනා කියන රාජ්‍යයන් මේ රටවල් වල නම් කියනකොටම ඇයි ඒ රටවල් ඇමරිකාවට ඡන්දය හොඳම මම එක උදාහරණ හරි වෙලාව බලලා මම අපි මේ කතාව ඔබත් එක්ක කතා කරන්න සූදානම්. පුංචි විරාමයකට අවසරයි. අපි නැවත කතා කරමු. මේ ඇමරිකාවට පක්ෂ ඡන්දය දීපු රටවල් එහෙම නොකලා නම් සමහර විට හෙට උදේ උන්ගේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් එන්න තිබ්බා. මේවා උන් බටහිර ආධාර මත නඩත්තු වෙන පවතින රාජ්‍යන්. කොරියාව වගේ රටක් අපි උදාහරණයක් ගත්තොත් කොරියාවේ ආරක්ෂාව, කොරියාව උතුරු කොරියාවෙන් බේරිලා ඉන්න ඇමරිකාව නිසා මේ වගේ බොහොම සංවේදී ඔවුන්ට ආවෙනික හේතු මේ පිටිපස්සේ තියෙනවා. අපි දැන් මූලික කාරණා කීපයක් සාකච්ඡා කරමින් ආවා. මම එනවා මහාචාර්ය චන්දන උඩවත්ත මැතිතුමන් ළඟට. දැන් අපි ආර්ථික සංවර්ධනයත් මේ ඔස්සේ සාකච්ඡා කරමින් ඉස්සරහට යනවා. ආර්ථික විශේෂඥයෝ මෙතුමන්ලා අපිට යෝජනා කරන කාරණාව තමයි හැම විටම රටේ ජාතික ආර්ථිකයේ වේගවත් සංවර්ධනයකට අපි ස්වදේශික සම්පත් බොහොම උපරිමයෙන් භාවිත කරන්න ඕනේ කියලා. ඒක ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්තයක්. ඔබතුමන්ගේ විෂය ඇතුලේ යම් එවැනි සම්පත් සමග යම් අධ්‍යයනයන් තියෙනවා ඔබතුමාට. අපි අර ස්වදේශික සම්පත් උපරිමයෙන් භාවිත කරන ආර්ථික ගමනක් ඇතුලේ ඉන්නවද? ඒ ගැන ඔබ පළ කරන අදහස මොකක්ද? ඔව් අපි දැන් අපේ වසනාවට දැන් අපේ රටට හම්බෙලා තිනවා හොඳ දේශපාලන ස්ථාවරයක්. සම්පත් ප්‍රතුංග මහත්තයා කිව්වා වගේ. ඒ වගේම මේ දේශපාලන ස්ථාවරයක් තියෙන්න ඕනේ රටක හොඳ ආර්ථික ස්ථාවරත්වයක් ගන්න. ඉතින් ආර්ථික ස්ථාවරත්වය ලබා ගන්නකොට විශේෂයෙන් කර්මාන්ත සඳහා ලොකු වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් කර්මාන්ත වලින් දෙන දායකත්වය විශේෂයෙන් රට ඇතුලේ තියෙන කර්මාන්ත වලින් දෙන දායකත්වය ඉතාම විශාලයි. ඉතින් ඒ සඳහා විශේෂයෙන් රටේ තියෙන සම්පත් පිට තියෙනවා. අපේ රට පුංචි කුඩා රටක් වුණත් මේ රටේ ආර්ථික වශයෙන් ප්‍රබල ඛනිජ සම්පත් බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ ඛනිජ සම්පත් තුළින් මේ හදා ගන්නා වූ කර්මාන්ත අපි අනිවාර්යයෙන්ම වැඩි දියුණු කළ යුතුයි. ඉතින් ඒ සඳහා මේ රජය පත් වෙනකොට අතිගරු ජනාධිපතිතුමා කිව්වා එතුමාගේ රජයක් ඇරතේ කිසිම මොහොතක රටේ තියෙන ඛනිජ සම්පත් විකුණන්නේ නැහැ කියලා. මීට කලකට පෙර සමහර රජයන් විසින් සමහර ඛනිජ සම්පත් විශේෂයෙන් ලංකාවේ තියෙනවා එප්පාවල තියෙනවා ඇපටයිට් නිදියක් ඉතා විශාල නිදියක් මෙට්‍රික් ටොන් මිලියන 600ක් විතර තියෙන සම්පතක් අපිට ඒ සම්පත විකිණීම සඳහා පිළිපත් සකස් කරලා තිබෙනවා. නමුත් අපේ මේ රජය විසින් ප්‍රතිපත්තිය තියෙනක් ගත්ත කිසිම සම්පතක් විකුණන්නේ නැහැ. ඒ නිසා තමයි අදටත් ඒ සම්පත අපි ගාව තියෙන්නේ. ඉතින් රටේ තියෙන ගොඩක් ඛනිජ සම්පත් තියෙනවා. ඒ වගේ ඇපටයිට් තියෙනවා. ඒ වගේම ඛනිජ වැලි නිදයක් තියෙනවා පුල් මුඩේ. ඒ වගේම අපි ගාව තියෙනවා ගොඩක් ග්‍රැෆයිට් නැත්නම් මිනිරන් සම්පතක් තියෙනවා. ඒ වගේම අපි ගාව තියෙනවා ස්මැනික් සම්පතක් තියෙනවා. ඉතින් මේ සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගත යුතු වෙන කාලේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් රටේ විවිධ ප්‍රදේශවල කර්මාන්ත ආරම්භ කිරීම දැන් හොඳම සුදුසුම කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද 30 වසරක යුද්ධයෙන් පස්සේ ලංකාවේ ඕන ප්‍රදේශයකට දැන් අපිට යන්න පුළුවන්. ඕන ප්‍රදේශයක කර්මාන්ත ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ කර්මාන්ත සඳහා අපි දැන් අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒක මේ රජය විසින් මේ වෙනකොටත් ආරම්භ කළා තියෙන්නේ. මේ ඒ සියලුම සැලසුම් සකස් කළ අවසාන මේ වෙනකොටත් සියලුම
මේ කියන ඛනිජ සම්පත් නැවත අපිට ලැබෙන්නේ නැහැ. ඒවා non renewable minerals. නමුත් මේ තියෙන සම්පත් වලින් අපි මතු අනාගතයටත් තියලා අපි ඒක බොහොම අර පරිස්සමෙන් පාවිච්චි කළ යුතුයි. මේ තුලින් අපිට විශාල විදේශ විනිමයක් අපිට